බදුල්ල, ඌව පරණගම, මස්පන්න ප්‍රදේශයේම ධාරානිපාත වර්ෂාවෙන් තෙමී ගිය ඒ අඳුරු රාත්‍රිය කාටවත් අමතක වෙන්නේ නැහැ. මුළු ගම්මානයේම විදුලිය විසන්දි වී ඝන අඳුරේ ගිලී තිබුණා. නිවසියන් සියලු දෙනාම තද නින්දේ පසුවෙද්දී මේ ගෙදර සුරතලා වුණු චූටි හිටි හැඩියේම නුසන්සුන් වුණා. එළියෙන් එන මරණයේ සද්දයේ මිනිස්සුන්ට කලින් මේ සතාට දැනිලා තිබුණා. සතාගේ මේ අමුතු හැසිරීම නිසා නින්දේ නවදිවුණු ගෙහිමියා දොර ඇරලා බලද්දි දැක්කේ හිතා ගන්නවත් බැරි දසුනක්. ගෙදර පිටුපස කන්ද ගුගුරමින් මහා පස් කන්දක් ගෙදර දිහාට කඩාගෙන එනවා. දුවපල්ලා නාය යනවා කියමින් ඔහු කෑ ගසද්දී මුළු පවුලම එළියට පැනගත්තේ තත්පර ගණනකින්. ඔවුන් ආරක්ෂිත තැනකට දුවනවත් එක්කම ඔවුන්ගේ ආදරණීය නිවස පොළවට සමතලා වුණා. අද ඒ ගෙදර නෑ. හැබැයි ඒ ගෙදර හුස්ම ගත්තු හැම ජීවිතයක්ම අද ජීවත් වෙන්නේ ඒ චූටි බල්ලා නිසායි. මිනිස්සුන්ට නැති ඉවක් තිරිසන් සත්තුන්ට තියෙනවා කියන එකට මීට වඩා සාක්ෂියක් කොයින්ද? සැබෑ වීරයෙක් වෙන්න මනුස්සයෙක්ම වෙන්න ඕනේ නෑ. බත්පතක් දීලා හදාගත්ත මේ සුරතලා තමන්ගේ ස්වාමියාට ඒ ණය ගෙව්වේ මුළු පවුලෙම ජීවිත බේරලා දීලයි.